දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. DOC සරලරේඛාව මගින් AB ජාය සමච්ඡේදනය වේ. CDB විශාලත්වය අපි x කියලා ගමු. සොයන්න. CDB විශාලත්වය සොයන්න තියෙනවා. අපි දන්නවා ප්‍රමේයක් වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයෙන් යා කරොත් රේඛාවක් ඒ ජායට ඇඳි රේඛාව කේන්ද්‍රයෙන් ලම්බක වෙනවා. මේ ප්‍රමේය පාඩම් තියෙනවා. ඒ අනුව මේ කෝණය හොයන්න අපි මේ AB ජායට කේන්ද්‍රයෙන් ඇඳි OC රේඛාව ලම්බකයක් වෙනවා. දැන් අපිට පහසුයි x හොයා ගන්න කෝඩුවක් තියෙනවා අපිට. මෙතන 90ක්. ඒ වගේම අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක් ගත්තම මේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ මෙතන 120ක් තිබ්බොත් අපිට මේ කෝණය පහසුවෙන් හොයා ගන්න පුළුවන්. 180න් 120ක් අඩු කරාම 60ක් වෙනවා නේද? ඒක නිසා අපිට දැන් පැහැදිලි වෙනවා මෙතන C ලක්ෂයේ හදන කෝණය 90යි. එතකොට ABDE වෘත්ත චතුරස්‍රයක් නිසා ABD කෝණය අංශක 60ක් වෙනවා. දැන් අපිට පහසෙන් පිළිතුරකට එන්න පුළුවන්. අපි දන්නවා CBD කියන්නේ ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. එතකොට මේ කෝණ තුන එකතු කරාම අංශක 180ට සමාන කරන්න පුළුවන්. 90යි 60යි එකතු කරාම 150යි. 180න් 150ක් අඩු කරාම පිළිතුර විදිහට අංශක 30. මේ ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ගානට පිළිතුර වෙන්නේ අංශක 30.